අද අපි කතා කරන්නේ හදිසි උපත්පාදන පෙති. නැත්නම් ඔයාලා ඒක දන්නේ පැය 72 පෙත්ත. නැත්නම් පොස්ටිනෝ කියන වෙළඳ නාමය. මෙහි ලෙවනෝජෙස්ටරෝන් කියන හෝමෝනය අඩංගු පෙති ආකාර දෙකක් වෙළඳපොලේ තියෙනවා. එකක් පොස්ටිනෝ 1, ඒක එක පෙත්තක් විදිහට පොස්ටිනෝ 2 පෙති ආකාර දෙකක් විදිහටත් තියෙනවා. පොස්ටිනෝ 1 වල මයික්‍රෝග්‍රෑම් 1500ක ලෙවනෝජෙස්ටරෝන් ප්‍රමාණයකුයි පොස්ටිනෝ 2 වල මයික්‍රෝග්‍රෑම් 750ක ලෙවනෝජෙස්ටරෝන් ප්‍රමාණයක් බැගින් පෙති දෙකකුත් අඩංගු වෙනවා. පොස්ටිනෝ 1 හා 2 අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට පසු පැය 72ක් තුළ ලබා ගන්න ඕන. පොස්ටිනෝ 2 පළමු පෙත්ත ලබාගෙන හරියටම පැය 12ක් සපයනකොට ලබා ගන්න ඕන. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකදී බලහත්කාරකමක් සිදු වුණාම ලිංගික සංසර්ගය තුළදී කොණ්ඩමය පිපුණන අවස්ථාවකදී හෝ උපත්පාදන පෙති ලබා ගැනීම මගහැරෙන විටක වගේ හදිසි අවස්ථාවල පමණක් ලබා ගන්න. මේක ලබා ගත්තත් කලලයක් පිළිසිඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. පැය 72ක් තුළ ඉක්මනින්ම ලබා ගන්න ඕන මේක පැය ගන්න වැඩි වෙනකොට ගැප් ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. අවශ්‍යම වුණ වෙලාවකදී හැරෙන්න මේක ලබා ගැනීමෙන් වළකින්න. නිතර මේක භාවිතා කරනව වෙනුවට වෛද්‍යවරයෙකු සමග කතා කර උපදෙස් ලබාගෙන සුදුසු උපත්පාදන ක්‍රමයක් භාවිතා කරන්න. මෙම පෙති භාවිතය අතරතුර ගැප් ගත්තත් ඉන් ගර්භයට හානියක් නම් වෙන්නේ නැහැ. නමුත් මේක හෝමෝන අඩංගු පෙති වර්ගයක් නිසා නිරන්තරයෙන් ලබා ගන්නේ නැතුව වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.